හෙලෝ වෙල්කම් බැක් ටු කෝසිනිස් channel. කොහොමද ඔයාලා හැමෝම හොඳින් කියලා හිතනවා. අද මම පොඩි වීඩියෝ එකක් අරගෙන ආවේ. අපේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකක් තිබුණා සහ ප්‍රෙග්නන්ට් යාළුවෝ දෙන්නෙක්ට මම කෑම හදපු හැටි තමයි මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ. ඉතින් අපේ ඇෂ්ලින් බබා මේ තනියෙන් කන බබෙක්. ඉතින් එයාට මේ උදේ මේ කෑම දීලා තියෙන්නේ ඕට්ස් කුරක්කන් බනානා ෆ්‍රෙෂ් මිල්ක් දාලා කෑම එකක් තලපයක් හදලා දැන් ඒක මේ එයා තනියෙන් කන ගමන් තමයි ඉන්නේ. ඇෂ්ලින් බබා අද හරිම ලස්සන දවසක්. ඉතින් මේ ඇෂ්ලින් බබා තාත්තිත් එක්ක බයිසිකල් රයිඩ් එකක් යන තමයි මේ ඉන්නේ ලෑස්ති වෙලා. හෙලෝ. මෙහි තියෙනවා බ්‍රිස්කෝස් කියලා ෂොප් එකක්. ඒකේ ගොඩක් ගෙදරට ඕන අවශ්‍ය කරන හැම බඩුවක් වගේ තියෙන තැනක්. කිචන් වෙයාර්ස්, ඉලෙක්ට්‍රික් අයිටම්ස් හැම දෙයක් වගේ තියෙනවා. අපේ ගෙවල් ළඟ ඉන්න යාළුවගේ බර්ත්ඩේ එක අද. ඉතින් මේ සතියේ දවසක් නිසා එයාගේ පාටි එක වීකෙන්ඩ් එකේ තමයි අපිට දුන්නේ. අපි ඉතින් මේ කේක් එකක් අරගෙන ගියා පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න. Happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Yay! Cuma. Emang gini Muka lah pun dia biar dia biar. Ada martu na. Kamera yang baru tu. Dah, kau orang ni. Dah, martu device yang අද මම අපේ ප්‍රෙග්නන්ට් යාළුවෝ දෙන්නෙක්ට කෑම හැදුවා. ඉතින් කහබත් හදලා කරිස් හැදුවා. කරිස් වල වීඩියෝස් නම් මම ගත්තේ නැහැ. හැබැයි කැෂූ කරි එකේ මම ටිකක් ස්පෙෂල් විදියට හදපු නිසා ඒකේ වීඩියෝ එක ගත්තා. Day of Diary කියන YouTube channel එකෙන් තමයි මම මේ කැෂූ කරි එක හදන වීඩියෝ එක දැක්කේ. ඉතින් ඇත්තටම හරිම රසයි මේක. මේක මුලින්ම කරන්න තියෙන්නේ කැෂූ ටික පැය දෙකක් හරි රැයක් වගේ වතුරේ පෙඟෙන දාලා තියලා ඊට පස්සේ ප්‍රෙෂර් කුකර් එකේ තම්බ ගන්න ඕන. ප්‍රෙෂර් කුකර් එකේ තම්බ ගන්න කලින් කහ ලුණු ඉඟුරු කෑල්ලක් දාලා විනාඩි 20ක් විතර තමයි මේ තම්බ ගන්න ඕන. කැෂූ ටික හොඳටම තැම්බුණාට පස්සේ ඒක හොඳට සොෆ්ට් වෙලා තියෙනවා. ඒකට අපි කහ 3-5 උළුහාල් කරපිංච රම්පා සුදු ලූණු රටලූණු එකතු කරගෙන ඒකට කිරි දාලා හොඳට විනාඩි 10ක් 15ක් තම්බ ගන්න තමයි තියෙන්නේ. මේ තමයි මං හදන හරිම ලේසියෙන් හදන්න පුළුවන් රසවත් පුඩින් එකක්. මේ කැරමල් පුඩින් එකක්. මේකට ඕන කරන්නේ පොඩි මිල්ක් මේඩ් එකක්, ෆ්‍රෙෂ් මිල්ක්, වැනිලා, බිත්තර, වතුර ටිකක්, හොඳට කොටාගත්ත එනසාල් කුඩු ටිකක් සහ සීනි. මුලින්ම අපි කැරමල් එක හදාගෙන භාජනයකට දාගන්න ඕන.
අපේ කැරමල් එක ට්‍රේ එකට දාගෙන ඉවර වෙලා ඊට පස්සේ අපි කිරි මිශ්‍රණයක හදා ගන්නවා. ඔයාලත් මේ පුඩින් එක හදලා බලන්න. හරිම රසයි වගේම හරිම ලේසි. ඉතින් මම මේක අද හදාගන්නේ oven එකේ තමයි දාන්නේ. ස්ටීම් කරලා හදන්නත් පුළුවන්. තාත්ති මේක පෙරන්නේ තාත්ති මේ කිරි මිශ්‍රණය හොඳට මේ පෙරලා තමයි මේ ට්‍රේ එකට දාගන්න ඕන. ඊට පස්සේ අපි ෆොයිල් පේපර් එකකින් හොඳට වහලා අංශක 180ට විනාඩි 45ක් විතර මේක මේ බේක් වෙන්න දාන්න ඕන. This is my uncle's birthday party. We had a fun and splendid night. Sidhuki played the trumpet. We had a great fun night at his party. Very nice, very nice. I'm taking all backwards. What are you doing? I got to on the moon. What is that? I want on you. How you got? Get how you see what happened. Berapa? Ulang na. Ano bol? Ulang ka na. Ito meron nga kayo na. Dia, dia. Bisa na yan. Kasi, yan ba? Diyan ba? Yan ba? Open name. Open na mo. Bukunin, bukunin. Yan, open. I hope you like my mom's channel. Please subscribe and put a comment below. Thank you. Nice.